මේ තියෙන්නේ මෙල්බන් එකේ චොක්ලට් බිස්කට් එක. මේ තියෙන්නේ මංච් එකේ චොක්ලට් බිස්කට් එක. බලමු මොකක්ද හොඳ කියලා. මංච් එකේ චොක්ලට් බිස්කට් එක උනා රුපියල් 130ක්. මෙල්බන් එකේ චොක්ලට් බිස්කට් එක උනා රුපියල් 130ක්. දෙකෙම ලුක් එකම තමයි තියෙන්නේ. එතනදී මම පර්සනලි මෙල්බන් එකේ බිස්කට් එකේ තියෙන ටෙක්ස්චර් එකට කැමතියි. ඒක ඇත්තටම යුනික් ඒ ටෙක්ස්චර් එක. බලමු දැන් දෙකම ටේස්ට් කරලා. මංච් එකේ චොක්ලට් බිස්කට් එක පොඩ්ඩක් හයියි මෙල්බන් එකට. මම ඉතින් ඒ හින්දා මෙල්බන් එකට කැමතියි. රසයවල දෙක නම් දෙකම එක වගේ. අර පොඩ්ඩක් මේ ඝනකම ගතිය අතින් ගත්තොත් පොඩ්ඩක් මංච් එක ඝනකමයි වගේ. ඒ වුණාට මම කැමතියි ඝනකම නැතුව ස්මූත් එකට හැපෙනවා නම් ඒකෙන්ද මම කැමතියි මෙල්බන් එක. දැන් බලමු ලෙමන් පෆ් එක. චන්ද්‍ර කුමාර ප්‍රොමෝට් කරපු මංච් එක තමයි රස. ඇත්ත කතාව කියනවා නම් මේකේ 아무තු වෙනසක් තියෙනවා. මේ මංච් එකේ ලෙමන් පෆ් එක හොඳයි. මොකද ඒක පොඩ්ඩක් ඔයිලි. මේකට සාපේක්ෂව මේක පොඩ්ඩක් ඝනකයි. දැන් බලමු නයිස් එක. මෙල්බන් නයිස් එක උනා රුපියල් 110ක්. මංච් රයිස් එකත් උනා රුපියල් 110යි. බය වෙන දෙයක් නෑ. ඔක්කොගෙම එකම ප්‍රයිසස් තියෙනවා. මේකේ පොඩ්ඩක් ඒකට තිබ්බනේ අර මම පොල් කැලි වගේ දාලා තිබ්බනේ මංච් නයිස් එකේ. ඔව්නේ ඒකනේ පොඩ්ඩක් තිබ්බ පොල් කැලි දැන් නෑනේ. ඒක දැන් පොඩ්ඩක් අඩුයි. දැන් බලමු මෙල්බන් නයිස් එක. ඒ දෙකේ නෝ රස දෙකක් ඉන්නේ. මම හිතන්නේ ඒකත් දිනන්නේ මංච් එක තමයි. ටේක් මොකක් අද්දියම මාර රසක් එන්නේ මට මත විදියට මේක. නිකන් කද්දිත් මට නම් ටිකක් සෙට් වෙන්නේ මංච් එක තමයි. ලොකු පොඩි කවුරුත් කැමති මාරි තමයි දැන් තියෙන්නේ. බලමු මාරි එක try කරලා. මංච් එක චුට්ටක් ඝනකම මෙලිබන් එකට වඩා. බලමු try කරලා මුලින්ම කොහොම මෙලිබන් එක. දැන් මංච් එක. මෙතනදී මංච් එක පොඩ්ඩක් ඝනකමයි මෙලිබන් එක ඉතර ඝනකම නැහැ. ඒක නිකම්ම කැඩෙනවා. ඒ වගේම CD ගතිය වැඩි මෙලිබන් එකේ. ඒකට මම කැමති මෙලිබන් ගෝල්ඩ් මාරි එක.